හරි ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න ඔයගොල්ලෝ 1xbet වගේ සයිට් ප්ලේ කරනවා නම් 1xbet වගේ සයිට් ප්ලේ කරලා ලොස්ට් වෙලා නම් ඉන්නේ. ඔයගොල්ලෝ ලොස් වෙන්න කරන ප්‍රධාන හේතුව. ඔයගොල්ලෝ ලොස් වෙන්න කරන ප්‍රධාන හේතුව තමයි ඔයගොල්ලෝගේ 1xbet account එක fake promo code එකකින් හදලා තියෙන එක. හරි. ඔයගොල්ලෝ fake promo code use කරන එක. හරි. දැන් ඔයගොල්ලෝ එක එක්කෙනා කියන දේ දාලා මේ promo code එක 1xbet account එකක දුව බෝනස් හම්බ වෙනවා, අරක හම්බ වෙනවා, මේක හම්බ වෙනවා. ඒවට අවසානට හම්බ වෙන දෙයක් නැහැ. හරි. මම අද ඔයාලට කියලා දෙන්න ආවේ හරියටම වින් කරන්න පුළුවන් කම්පැනි ප්‍රොමෝ කෝඩ් එකකින් 1xbet account එකක් හදන්නේ කොහොමද කියලා. අපි මුලින්ම 1xbet app එක ඕපන් කරගමු. 1xbet app එක ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. මෙතන උඩම තියෙන කොළ පාටින් registration කියලා බටන් එක. ඒ කොළ පාටින් තියෙන registration කියන බටන් එක ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තාම මේ විදිහට තමයි එන්නේ. මෙතන තියෙන ඔප්ෂන් අතරින් මෙතන one click කියලා බටන් එකක් තියෙනවා. ඒ one click කියන බටන් එක ක්ලික් කරගන්න. one click කියන බටන් එක ක්ලික් කරන ප්‍රොමෝ කෝඩ් කියන එකට ඔයගොල්ලෝ අනිවාර්යෙන් H9500 කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරන්න. මේක කම්පැනි ප්‍රොමෝ කෝඩ් එකක්. මේකෙන් බෝනස් ආරමේ මොකුත් හම්බෙන්නේ නැහැ. බෝනස් හම්බුනත් බෝනස් එක විත්ඩ්‍රෝ කරන්න බෑ. හරි. ඒ හින්දා බෝනස් එක ටාගට් කරලා මේක ගන්න බෑ. මේ ප්‍රොමෝ කෝඩ් එක ඔයගොල්ලෝ යූස් කරොත් අනිවාර්යෙන් 1xbet account එකේ 60ක 70%කවත් විනිං රේට් එකක් තියෙනවා. හරි. මේක කම්පැනි ප්‍රොමෝ කෝඩ් එකකින් ඉඳලා අනිවාර්යෙන් වින් කරන්න පුළුවන්. අනිවාර්යෙන් H9500 කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලා අනිවාර්යෙන් 1xbet account එකක් හදාගන්න. ඒතකොට දැනටමත් 1xbet account එකක් තියෙන කෙනෙක් නම් ලොස් වෙනවා නම් ඒ 1xbet account එකෙන් දිගටම ඔයාලගේ දැන් තියෙන 1xbet account එක දැම්ම අයින් කරන්න. දැම්ම අයින් කරලා මම දැන් මේ කියලා දුන්න විදිහට H9500 කියන ප්‍රොමෝ කෝඩ් එක දාලා 1xbet account එකක් හදාගන්න. H9500 කියන තැනට කියන ප්‍රොමෝ කෝඩ් කියන එකට ගාලා මෙතන යට තියෙන අවුරුදු 18ට වැඩි කියන එක ටික් එක දාලා මෙතන යට තියෙන කොළ පාට registration කියන බටන් එක ක්ලික් කරගන්න. හරි ඒ ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට රොබට් ටැප් පුරවන්න වෙනවා. අපි ඒ රොබට් එක පුරවමු. හරි මේ විදිහට බයිසිකල් තෝරන්න ආවේ. අපි මේ විදිහට බයිසිකල් තෝරගමු. හරි මේ විදිහට තෝරන මෙතන යට තියෙන verify කියන කොළ නිල් පාට බටන් එක ක්ලික් කරගන්න ඕනේ. හරි ආයෙසරක් ෆිල් කරන්න. අපි ආයෙසරක් ෆිල් කරගමු. හරි මේ විදිහට ෆිල් කරගත්තට පස්සේ අපේ 1xbet account එකේ ID එකයි password එකයි මේ විදිහට දෙනවා. මේ ID එකයි password එක අපි අනිවාර්යෙන් screenshot එකක් ගා ගන්න ඕනේ. මොකද අපිව log out වෙලා තිබ්බොත් ආයෙ login වෙන්න ඕන වෙනවා. ඒ නිසා මේ ID එකයි password එකයි මේ විදිහට අනිවාර්යෙන් screenshot එකක් ගා ගන්න. screenshot එකක් ගාගෙන මෙතන next කියන බටන් එක ක්ලික් කරගන්න. හරි මේ විදිහට තමයි හරියටම කම්පැනි ප්‍රොමෝ කෝඩ් එකකින් 1xbet account එකක් හදාගන්නේ. හරි ඔයගොල්ලෝ මං හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා personal information විස්තර ටික පුරව ගන්න withdraw කරන්න. ඉතින් ඔයාලා හැමදාම ලොස් වෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනටම use කරන 1xbet account එක අයින් කරන්න. අයින් කළා H9500 කියන ප්‍රොමෝ කෝඩ් එකෙන් 1xbet account එකක් හදලා අදම වෙනස බලන්න.